නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ධර්ම ශ්‍රවණාබිලාෂී කාරුණික වාසනාවන්ත ගුණවන්ත පින්වත්නි, අපි දන්නවා සංඝයාට දන් දුන්නා ආශය වර්ණය සැපය බලය ප්‍රඥාව ඒ ටික හාමුදුරන්ට ලැබෙනවා. ලැබුණාම අනිත් පැත්තට දායකයන්ටත් බුදුහාමුදුරුවෝ කියන ඉල්ලන්න ඕනේ නෑ. මොනවද හම්බෙන්නේ? ආශය වර්ණ සැප බල ප්‍රඥා. නන්දි මිත්‍රයෝ දැන් කොහොමද එච්චර ලොකු ශක්තියක් හම්බුනේ? නන්දි මිත්‍ර කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අර සේනාවෙ හිටපු දසමහායෝධයන්ගෙන් පළවෙනිය ප්‍රධානිය. මිනිහා කොහොමද මහා යෝධයා වුනේ? දුර්ගන් රජුරන්ට ඕන වුණා නන්දි මිත්‍රයාගේ හයිය බලන්න. ඒ පාර කඩොල් ලැටා කණ්ඩුල හස්තිය පුලප්පු කරලා හොඳට හෙන්ඩු වලින් ඇනලා මේ හස්තියව දැම්ම පිට්ටනියට. දාලා රජුරෝ කිව්වා නන්දි මිත්‍රයාවත් දාපන් පිට්ටනියට. නන්දි මිත්‍රට ගෝ මහා ලොකු කියන තරම් ශක්තියක් තියෙනවා නම් ඔය තව මෙල්ල කරපන්. නන්දි මිත්‍ර ආයිතින් විනාඩි 2යි ඉස්සරහට ගිහලා ඇතාගේ දල දෙකෙන් අල්ලලා ධන ගැස්සුවා. මිනිස්සු ඔක්කොම පුදුම වුණා. දුර්ගම රජුගේ හැන්දෑවේ මහා විහාරයට ඇවිල්ලා අනුරාධපුරේ මහා විහාරේ ඉන්න නායක රහතන් වහන්සේට වැඳලා ඇහුවා, අනේ හාමුදුරනේ හිතා ගන්නවත් බෑ මේ නන්දි මිත්‍රයාට මෙච්චර හයියක් කොහෙන්ද කියලා. කොහොමද ඔයපා උච්චර ශක්තියක් තියෙන යෝධයෙක් උනේ කියලා. ඔන්න බලන්න මහරහතන් වහන්සේ දීපු උත්තරේ, රජතුමනි පෙර භවයක ඔය නන්දි මිත්‍ර බුද්ධෝපද කාලයක තරුණයෙක් කියලා ඉපදිලා හිටියා. හැබැයි මිත්‍යා දෘෂ්ටිකයි. එයා බෞද්ධයෙක් නෙමෙයි, වෙනත් ආගමක් සරණ ගිය කෙනෙක්. තුන්වන් සරණ ගියේ නෑ. දවසක් එයා පාන්දර මිදුලට බැහැලා බලාගෙන ඉඳිද්දි මිනිස්සු නිගන්නන්ට කන්න දෙනවා. මෙයා ඒක බලන් ඉඳලා පැහැදිලා මිනිස්සුන්ගෙන් අහනවා, කවුද ඔය හිඟන්නේ? වෙනද දකින්න මගේ නෙමෙයි, කිසරවුල් බාලා කහපාට වස්ත්‍ර ඇඳලා හරි සංවරයි ලස්සනයි කතා කරද්දිත් හොඳයි. කවුද හිඟන්නේ? මිනිස්සු ගෝව හිඟන්නේ නෙමෙයි සංඝයා. සංඝයා ගැන දන්නේ නැද්ද? නැහැ කිව්වා. එහෙනම් මතක තියාගන්න, සංඝයා කියන්නේ මේ අය කියලා අර ගුණ වශයෙන් පින්වත්නි සංඝයා ගැන කිව්වා. කියද්දි හරි ආසයි. ඇහුවා මට ඒ සංඝයාට දන් දෙන්න බැරිද? මං ආගම වෙනස්නේ. මටත් බැරි. ඊට පස්සේ අපෝ එහෙම බැරි කමක් නැහැ, පුළුවන්. හැබැයි මහන්සියෙන් හම්බ කරලා අනුන්ගෙන් කඩාවඩා ගන්නේ නැතුව තමන්ගේ දෙයක් දෙන්න කියලා. මේගොල්ලෝ එදා උදේ ඉඳන් අවශ්‍ය නැකම් කුඩි වැඩ කරලා සල්ලි ටික හොයාගෙන ගියා පින්වත්නි දානෙට මොනවා හරි හොයාගෙන ඉන්න. දානෙට හොයාගෙන ඉන්න ගිය කොල්ලට ඉස්සෙල්ලම හම්බුනේ මස් කඩයක්. දැන් මස් කඩයක් හම්බුනාම කොල්ලා මුදලාලිට සල්ලි ටික දීලා මට සංඝයාට පූජා කරන්න හොඳම දෙයක් දෙන්න. මුදලාලි කොල්ලෝ අද තියෙන මස් වලින් හොඳම මස් මුව මස්. මුව මස් දෙන්නම් කියලා අර සල්ලි වලට හරියන්න මුව මස් දුන්නා. දැන් වෙන මුදලක් නැහැ, මුව මස් විතරයි තියෙන්නේ. ගෙදර ඇවිල්ලා රැ එළි වෙනකම් මුව මස් හැදවලු ආකාර 6කට. කටු මාංශ, පිළිමා, උපාසකම්ලත් හදන්නේ කීරට, නිදිසට, තෙලට. සමහරව හදනවා වෙන වෙන මොනවලට. ඉන්දියන් ක්‍රමයක් කියනවා, ඉතාලි ක්‍රමයක් කියනවා. ආඳුර ඕන දෙයක් වලට. නේ? එනිසා මේ අයත් හැදුවා මුව මස් ක්‍රම 6කට. දැන් ඔයාලට තේරෙනවද එක දෙයක්? පූජා කරන්නේ මොනවද කියන එක මත නෙමෙයි ඔයාලට තීරණය වෙන්නේ විපාකේ. පූජා කරන්න කොච්චර හිත හදලාද කියන්නේ. දැන් සමහරවිට තියෙන ප්‍රශ්න නිර්මාංශිකව දෙන්න ඕනේද මාස්මාළු දෙන්න ඕනේ. එහෙම නැහැ. සුත්‍රියට හාමුදුරුවන්ට මාංශයක් දෙන්න ඕනේ වුණා. හැබැයි පොල් දවසේ මස් නැහැ කොහෙවත්. ලෙඩ වෙච්ච ආන්දර කෙනෙක් ඉන්නවා, උන්වහන්සේට කාය ශක්තිය වැඩෙන්න මාංශයක් දෙන්න ඕනේ. සුත්‍රිය අන්තිමට මොකද කරන්නේ? තමන්ගේ කලවේ තියෙන මස් දර්ශයක් කපලා නෙවෙලා හදලා දුන්නා. අර සංඝයා වහන්සේට වැළඳුවා. පස්සේ බුදුහාමුදුරුවෝ දැනගත්තා මේ වැඩේ. ඇහුවා සුත්‍රිය මොකද්ද මේ කරේ? නෑ ස්වාමීනි මස් හත දුන්නා කියලා. මට ඒක කරන්නම ඕනෙකමක් ආවා කියලා. අර වික්ෂුන් වහන්සේගේ බුදුහාමුදුරුවෝ ගෙනියනවා මහාන නුඹගේ මස් වැළඳවද? ඔව් ස්වාමීනි. නුඹ දන්නවද මොන මස්ද කියලා? නෑ ස්වාමීනි. නුඹ වැළඳේ මිනි මස් කියලා.
එනිසා විනය නීතියක් පනවනවා භික්ෂූන් කවර හේතුවක් නිසාවත් මස් වර්ග 10ක් අනුභව නොකළ යුතුයි. ඔන්න එදා තමයි බුදුහාමුදුරුවෝ විනය නීතියට දැන් කන මස් වර්ග එකක්වත් ඔය කොටේ නැහැ. උදාහරණ මොනවද ආඳුරට කන්න එපා කියලා මස් පළවෙනි එක කිව්වා සිංහ මස්, කොටි මස් කන්න එපා කියලා. අනන්තරය ආරණ්‍යගත වෙනවා නම් ඒවා කන්න එපා. ඒ සතුන්ට අර කුයිලේ දැනුනොත්, ඉව දැනුනොත් කැලේ භාවනා කරන්න ලේසි වෙන්නේ නැහැ. එනිසා බුදුහාමුදුරුවෝ කියනවා සිංහ මාස්, කොටි මාස්, කිඹුල් මාස්, නයි මාස්, කරබානා කියලා සත්‍යයක් ඉඳලා ඒ සත ඊළඟ වලසාගේ මාස්, මිනිසුන්ගේ මාස්, එවැගේ සත්තු වර්ග 10ක්. ඒ 10 දෙනාගේ මාස් වර්ග අනුභව කරන්න එපා කියලා ශාසනය යහපැවැත්ම සඳහා. දැන් මෙතෙන්දී මේ මිනිසයා මොහොමස් ටික හදාගෙන ඇවිල්ලා පහුවෙන්දා රහතන් වහන්සේලාට පූජා කර කර ප්‍රාර්ථනාවක් කරා. මොකද ප්‍රාර්ථනා? මං අද භික්ෂුන් වහන්සේලාට කාය බලය වැඩෙන ශක්තිමත් මාංශයක් පූජා කළා. මේ විපාක වශයෙන් මම හැමදාම සසරේ ශක්තිවන්තයෙක්ම වෙම්වා. ඔන්න දාන පූජා කර කර සතුටු වෙච්ච හැටි. ඊළඟට කාලයකට පස්සේ මහරජතුමනි මේ මහා විහාරේ නායකහඳුරු කියන්නේ කාශ්‍යප බුදුහාමුදුරුවෝ ලෝකෙ පහළ වෙච්ච කාලේ මෙයාට උනුනා කාශ්‍යප බුදුහාමුදුරන්ට කිරිපතක් පූජා කරා. දැන් අපි උපාසකම්ලත් කිරියාර පූජා කරනවා. ඒවා නියම කිරිපත් නෙමෙයි. ඒවා දිය කිරිපත්. කාල් වතුරෙන් තම්බලා පස්සේ කිරි චුට්ටක් දාලා කිරිපත් කරනවා. නියම කිරිපත් කියන්නේ මොකක්ද? මම වෙලාවක එක්කමත් කරනවා මේ පක්ෂේ. නියම කිරිපත කියන්නේ කිරෙන් තමයි හාල් තම්බන්නේ. ඒක නිකම් විතරක් නෙමෙයි ගීතෙලුත් දාලා උක්සපරු පිටුරු නපුරු කලවම් කරනවා. ඒකට තල දෙල් ටිකකුත් දාලා තලයට දාලා පරි මුද්‍රා බලමුද්දා මහා ශක්තිවන්ත ආහාර. දැන් අපේ සුදුරත් බෝසතාණන් වහන්සේ හිතන්නකෝ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළ එක දවසේ නැගිටින සුජාතාගේ කිරියාහාර ටික වර්ධන. දැන් අපි හදන කිරිපත් කෑවනම් තවත් නිින්දයක්. එහෙනම් තාම කොමඩ මුල නිදි. ඒ කිරිපත් නෙවෙයි ඒවා දිය කිරිපත්. ඒක මහා පෝෂ්‍යදායී ආහාරයක් ඇත්ත කිරිපත්. කිරි ආහාරය කියන්නේ ඒක. හාල් තම්බන්නේ කිරෙන්මයි පිරිසුදු හාල් පිරිසුදු කිරෙන් තම්බන. ඉතින් එහෙම පූජාවක් පූජා කළා බුදුහාමරගේ අතට පූජා කරලා කිව්වා අද මම බුදුරෙක්ට පූජා කරේ ශක්තිවන්ත ආහාරයක් සසරේ හැමදාම කාටවත් දෙවෙනි නොවන ශක්තියක්ම ලැබේ. ඔන්න කොහොමයි නන්දි මිත්‍රට ලැබුණේ කෝ ශක්තිය. එතකොට දුර්ගම රජු කියනවා ස්වාමීනි එකම එක වතාවක් මොමස් දීලා එකම එක වතාවක් කිරියාහාර පූජා කළා බුදුරෙක්ට මේ මිනිහට මෙච්චර ශක්තියක් නම් ඔන්න බලන්න අපේ රජවරුන්ගේ මොලේ අපේ බුදුහාමරට කොච්චර ශක්තියක් කරනවා. මහාවැලේ හාමුදුරුවෝ සාදුකාර දුන්නා. හරි. බුදුහාමුදුරුවෝ කියන්නේ එකලක් හවතන් දීපු කෙනෙක් නෙමෙයි අසංකේය කල්පලක්ෂ 4ක් එක දිගට ඇස්තන් දීලා තියෙනවා අහසේ තරු වලට වැඩි. මස් දන් දීලා තියෙනවා මහ පොළොවේ පස් වලට වැඩි. ලේ දන් දීලා තියෙනවා ගඟක තියෙන වතුර ප්‍රමාණයට වැඩි සසරේ. ඊළඟට උඩුණු බලන් කිස් දන් දීලා තියෙනවා මහ මේරුවටත් වැඩි උසට. එතකොට හිතන්නකො බුදුහාමරගේ ශක්තිය කොහොමද කියලා. බුදුහාමරගේ පෙන්නේ නැතුණාට කාය බල මහ පුදුම විදිහට තිබ්බේ. නන්දි මිත්‍රා සසරේ මඟ වෙන දන් දීලා. ඔය අතන සුගතිය යන්න ඕන, දිව්‍ය ලෝකේ යන්න ඕන නම් නතර තියාගන්න කഠිනයක් කරන්න ඕනේ. ආයසක දුප්පත් මිනිසුන්ට බුදුහාමුදුරුවෝ ගුණාද තුනයි තියෙන්න ඕනේ අනිවාර්යෙන් දිව්‍ය ලෝකේ මොනවා? සත්‍යම් වනේ. පළවෙනි එක ඇත්තම කතා කරන්න බොරුවකට නම් යන්න එපා කියලා. කවදාවත් බොරු මවන්න එපා කියලා. බොරු කියන මිනිහා හැමදාම දුගතියමයි මනුෂ්‍ය ජීවිතයක් ලැබුවා සාර්ථක මිනිස්සේ නෙමෙයි. මොකද ඒ බොරුවේ විපාක. ඔය සමහර කෙනානේ මම රැවටිලා අපිට වැරදුනා. අපි හිතන් හිටපු ඒවා නෙමෙයි. ඇයි? ඒගොල්ලෝ හැමදේම සසරේ අනුන්ට බොරු කරපුවා. ඒගොල්ලෝ රැවටෙනවාමයි. බුදුහාමුදුරුවෝ කියනවා කවදාවත් දිවියටත් බොරු කියන්නේ එපා. අපේ බුදුහාමුදුරුවෝ බෝසත් කාලේ නොකරපු වැරදි දෙකයි. සාරාංශකේ කල්පලක්ෂයක් වෙනුදෙනවා ඊට කලින් ඒ පුරණ කාලේ බෝධිසත්වෙක් වශයෙන් නොකරපු වැරදි දෙකයි. එකක් බොරු කිව්වේ නැහැ. දෙවෙනි එක තමයි කවදාවත් අකෘතඥයෙකුනේ නැහැ. Tamanta දෙයක් කළා නම් ඒක අමතක කළේ
නෑ. එතනින් එහාට සියලුම වැරදි බෝධිසත්ව කාලේ වුණා. මොනවද සියලු වැරදි? බෝධිසත්වයන් වහන්සේ බෝධිසම්පදාන පුරන්න කලින් තමන්ගේ අතින් මිනිස්සුත් නැරිලා තියෙනවා. කොරකමුත් වෙලා තියෙනවා. කාමපචාරත් වෙලා තියෙනවා. මත්පැන් මත්ද්‍රව්‍ය බීලා පිසුනටලක් තියෙනවා. නේද? අර මුනාලි කියලා දුර්දේක වෙද්දී පසේ බුදුරේක බැන්නේ එකේ විපාකනේ චින්චමානේක බුදු වෙලක් දුන්නේ. චින්චමානේක කෑ ගහන්න විපාකේ මොකද්ද කියලා අහමුවා. ආනන්ද මම පෙර සසරේ මුනාලි කියලා මිනිහෙක් වෙලා හිටියා දුර්දේක බේබද්දේ. හොඳටම බීලා පසේ බුදුරේක පාරවලදී කෑ ගැහුවා කියලා. අපහාස කරා කියලා. ඒක විපාක කිව්වා අර බුදු වෙලා හම්බුනේ අපේ බුදුහාමුදුරු ඒ වැරදි කරාට ආනන්ද කවදාවත් මම දැන බොරුවක් කියලා නෑ. අදට දරදා වහන්සේගෙන් විහිදෙනව නේද සුදු බුදු රැස්. බුදුහාමුදුරු මේ ලෝකයේ අල්ලලා තියෙන කඩුවෙන් බයිනෙත් දුවක් වෙන්නේ නෙමෙයි. අපේ ලංකාවේ මිනිස්සු සමහර වෙලාවට අද මේ ප්‍රදර්ශන බුද්ධ ධර්මයකට වැටුණාට යුරෝපයේ බුද්ධ ධර්ම හොයනවා. අද ඇමරිකාවට කියන්නේ බුද්දිස්ට් ඇමරිකා. දැන් අපේ සංඝයා වහන්සේලා කරන වැඩ නිසා ඒ රටවල් වල මිනිස්සුන්ට ලාංකිකයන්ට බුද්ධ ධර්ම එපා වුණාට සුද්ධන්ට එපා වෙන්නේ නෑ. මොකද සුද්ධෝ මේ සංස්කෘතිය නෙමෙයි පිළිගන්නේ දර්ශන. ඒගොල්ලන්ට ඕනේ මොකද්ද බුදුහාඳුරු කිව්වේ? මේක පුහුණු කරාම අපිට ලැබෙන්නේ මොනවද? එනසා සුද්ධ මහ පුදුම විදියට මම අහගෙන ඉපරේක කියන ඇමරිකාවේ හැම ප්‍රාන්තයකම අඩුම ගානේ පාසල් පහක් තියෙනවා. හැම ප්‍රාන්තයකම සමහර ප්‍රාන්තවල වැඩි පන්සල් 50 60 ප්‍රදේශ තියෙනවා. මොකද ඒ විදේශිකයෝ මහ පුදුම විදිහට ධර්මයට ලංගයි. දැන් අපේ කැලණියාවේ පන්සලක් තියෙනවා ජපානයේ. ලාංකිකයෝ නෙවෙයි. නායකහතුරු ලාංකිකයන්ට බණ කියන්නේ ලාංකිකයන්ට බණ කියන්නේ මොකද? ලංකාවේ මිනිස්සු එන්නේ මොකද? සල්ලි දීලා පින්නම් කරලා නම් කියන්නේ. ඒ අපි ජපානයේ පන්සල කරන්නේ සෙන්ටර් එක සම්පූර්ණ ජපාන් ජාතිකයෝ මම නැයි මේ ලොකු දේවල් නෑ. ධර්මයේ ප්‍රගුණ කිරීම සහ භාවනාව පමණයි. මිනිස්සු හොයන්නේ අද දර්ශන. එනකොල ගුණරත්න මහතුරු දැනටත් වැඩ ඉන්න උන්වහන්සේට අවුරුදු 97යි. තවත් වැඩ ඉන්න ඕනේ දිගාසිරි ලබලා භාෂා 8ක් කතා කරන්න පුළුවන්. ඉංග්‍රීසි භාෂාව චතුර විදියට අසුරවන්න පුළුවන්. උන්වහන්සේ වැඩ හිටියේ ඒගොල්ලෝ ගැලවි. විද්‍යාලංකාර පිළිවෙල ඉගෙන ගත්තේ උන්වහන්සේ YouTube එකට වීඩියෝ එකක් දාපුවාම පළවෙනි විනාඩි 20 ඇතුළත බලනකොට කෝටි 20ක්. ඒකද? දැන් කෝටි දෙකයි. නේ මානසික පුදුම විදිය. මට විදියට කෝටි 20ක් බලනවා පළවෙනි විනාඩි 20 ඇතුළත. ඒ කියන්නේ සුද්ධ මොනතරම් උන්වහන්සේට කැමති ඇමරිකාවේ විශාලම භාවනා මධ්‍යස්ථානයේ අධිපති. විදේශිකයෝ සිය ගාණක් මහාන කරපු ආන්දරු කෙනෙක්. උන්වහන්සේ ලෝකෙට බෙදන්නේ ධර්මය. මේ ධර්මයේ තියෙන වටිනාකම ඒකයි. සත්‍ය වචනයේ පින්වත්නි මහා බුදුම බලයක්. අසත්‍ය රඳාපවතින්නේ නැහැ වැඩි කාලයක්. සත්‍ය කරක පුද්ගලයා හැමදාම සුගතියේමයි නුච්චය. කේන්ති ගන්නම එපා කියලා. කේන්ති ගන්න මිනිසුන්ට දිව්‍ය ලෝකයන්ට බැලේවලු සැදයක් වුණා. සංසප්පනී පරියාය සූත්‍රය කියනවා. ඒ සමහර සත්තු ඉන්නවනේ පින්වත්නි කවුරුන් දැක්කාම කැරකෙනවා, හැකිලෙනවා, හැංගෙනවා. ගොළු බෙල්ලෝ පාටු ඇතුළට රිංගනවා, හැතරල්ලු කැරකෙ. බුදුහාමුදුරුවෝ කියන සසරේ හැංගි අනුන්ට වෛර බැඳා. ඒගොල්ලෝ කවුරුන් දැක්ක ගමන් කැරකෙනවා, හැංගෙනවා, මොනවා හරි දෙන්නම් කුඹට වැඩක් ගේම් කාරේ. අර කවුරුන් නාට්‍යයක් ගැහුවොත් ගැටයක්, කිව්වොත් කෙල්පයක් මේක අබරුවත් දුලියා ඕකට එහෙම ඉන්නවා. සංසප්පනි පරියාය සූත්‍රය කියවන්නේ. ඒගොල්ලෝ සසරේ එහෙමමයි උපදින්නේ. කේන්තියෙන් මැරෙන මිනිහා උපදින්නේ විසකුරු සර්පය වෙලා. කේන්තියෙන් මැරෙන මිනිස්සු උපදින්නේ ගෝරුස්ස වෙලා, පත්තෑය වෙලා. ධර්මයේ තුල අපිට ලස්සනට කේන්ති ගන්න එපා කිසිම දෙයක්. බුදුහාමුදුරනේ කාලේ හිටියා බොහොම ලස්සන දිව්‍යාංගනාව මොගලන් හාමුදුරුවෝ මොනවා කරාද මේ දිව්‍යාංගනාවනේ. ඒතර ගානේ ස්වාමීන් මහ ලොකු දෙයක් කරලා නෙමෙයි. හරි කියන්නකො මොකද්ද දිව්‍යාංගනාව කියලා මම කසාද බඳලා හිටියේ යකෙක් වගේ ඉන්නේ. පොඩි දෙයකට දැනනොතන නොබල අහුවෙන එකෙන් මට ගැරුවා. ගහන වාරයක් ගන්න හිටවලු මම කවදා හරි උඹෙන් පරිගන්නවා මම.
ඔය සමහර මිනිස්සු කියනවානේ මම ණය පොළේ කළා හිතෝ කනවා කියලා. නේ? ඊළඟ තව සමහරු කියනවා ಜಾති පරිගන්න. මේ කාන්තාවත් හිතුවලු කවන්නේ නැහැ මෙයාත් මේ නෝනා වුණානේ. මම දෙන්නම් කවදා හරි කොකාට වාරයක් නම් දිග්ගට වාරයක්. එහෙම හිතන්නේ. මේ දෙවඟන කියනවා මම දවසක් අහම්බෙන් බුදුහාමුදුරන්ගේ බණක් ඇහුවා. එදා මම තේරුම් ගත්තා මම උඹෙන් පලි ගන්නවාමයි කියලා හිතන වාරයක් ගානේ මට සසරත් වෙන්නේ දුකමයි කියලා. ඇයි? ඔය පිළිමහන් ආයියව හම්බ වෙන්නේ එක. ආයි හම්බ වෙනවා කියන්නේ ආයි ගැටුම ආයි දුක වැඩි සසර. ඒ නිසා මොකද කරන්න ඕන? උඹ කරගන්න අපවක් කරලා බලය මම නම් ආයි මොරිච්ච වෙන්නවත් දෙන්නේ නෑ. මං එදා ඒක තේරුම් ගන්න ස්වාමීනි ඔහු මට වෛරයෙන් ගහන හැම වෙලාවෙම මම උපේක්ෂා සහගතව මෛත්‍රියෙන් පුරුදු දරාගත්තා. මං හැම මොහොතකම හිතුවේ ඔය වෛරය දිවේවා. ඔය කේන්තිය දිවේවා. නුඹ සුවපත් වේවා. නුඹේ සසර ගමනම පැහැදිලි වේවා. මොකද කියන්නේ? මිනිහා මැරිලා පහත් වෙලා යක්ෂයෙක් වෙලා ඉපදුනා නෝනා දෙනොදනක් වුණා. ඒතකොට වෙනවා මම දිව්‍ය ලෝකයාවේ කේන්ති නොගැනීම නිසා. උදාහරණයක් කියනවානේ ඔබට ගෙවන්න තියෙනවා නම් කර්මය සමහර වෙලාවට අම්මා වෙලා හම්බ වෙනවා. කර්මය තාත්තා වෙන්නේ දරුවෝ විදියට හම්බ වෙනවා. සමහර වෙලාවට අපි හිතන්නේ නැහැ අපේ හොඳම යාළුවෝ විදියට අපිට හම්බෙන්නේ කර්මය. දායක විදියට හම්බ වෙනවා කර්මයක් ගෙවන්න තියෙනවා කර ගැවුවට පස්සේ ඒව දිගට යනවා. සමහරුන්ට නෝනා විදියට හම්බෙන්නේ කර්මය. ඒකනේ බදලානේ අනේ ආවල දුදුම කර්මයක් මේ කසාවලට ගන්න කරන්නේ කියලා. මහත්ය විදියට හම්බ වෙනවා කර්මය. ගෙවන්නද. එනිසා බුදුහාමුදුරුවෝ කියන කෝප ගන්න පහිනා වෙලා ඉන්න හැමතිස්සෙම සාදු සුවපත් ඕන දෙයකට. හරි ලස්සනට ඉන්නකොට ජීවිතේ කේන්ති යනවා. හැබැයි යන කේන්තියට යන්න දෙන්න. දැන් අපිත් එන්නේ මොනවාරි නම් කෑ ගන්නවා එතනින් ඉවරයි. අර මම නම් පෙවන්නේ සමහරවල් මට මතකත් නැහැ ඒ වෙනසට මම මොනවද කිව්වේ කියලා. ඉස්කෝලෙත් එන්නේ කොල්ලන්ට අල්ලගෙන දෙනවා හොඳට රසෝ කියන ළමයි ඉන්නවනම් ආලතර මගේ නම කියලාම කියනකොට එයාගෙන් නම් කන් දෙපා කියලා අමාරුයි කියලා. අත මෙතන මොලෝලා මම නැති දෙන්නේ. ඒ විදිහට තමයි කියන්නේ මට ආවඳුරු ඉස්කෝලේ යන උගන්වන්න ඕනෙත් නැහැ වෙන මොකුත් කරන්න ඕනෙත් නැහැ. ඔය ගේට් එක ළඟ ඇවිල්ලා උදේට ඉඳලා අවසට ඉස්කෝලේ යනවා කියලාම ඇති කියලා. කොල්ල බයයි. උන් දන්නවා උන් මම ගහනවා. ඊයේ පෙරේද 10 වසරේ ප්‍රශ්නයක් අහලා දෙනවා ඉවසීමෙන් මගතැන්පත් ස්වාමීන් වහන්සේ කියලා. උන් අපේ ඉස්කෝලේ ගන්න අනිත් හාමුදුරන්ගේ නම ලියලා. එකකවත් වැරදිලා මගේ නම ලියලා. අපේ විද්‍යාපති hina වෙනවා. පොළොත් අහනලු ආසන්න ඉවසීම නැහැ කියලා. මම බතයි මට හොඳට ඉවසීම තියෙන හැබැයි ඉවසීම තියෙන නිසා මම ඒක හිතේ පැසවන්නේ හැබැයි සමහර වෙලාවට ඒගොල්ලෝ එළියට පෙන්නනවා ඒගොල්ලන්ට කේන්ති යනවා. හැබැයි හිතෙන් හලාහල විස වගේ අවස්ථාවේදී මම දෙන්න එහෙම ඉන්නවා. හැබැයි ඉක්මනට මොනවා හරි කියලා දාන්න මිනිහට හිතේ එන වෛරය නෑ ඊළඟ මොහොතේ ආයෙ කතා කරනවා. නේද? බුදුහාමුදුරුවෝ කියන කවදාවත් හිතේ පැසවන වෛරයක් තියාගන්න එපා. ඒක සසරට ගොම්බයන් දිවලෝ කියන්න බෑ. නකුජ්ජය කේන්ති ගන්න එපා. තුන්වෙනි මොකක්ද? ඒකත් හරි වටේ. දර්ජාප පස්මින් පියාචිතෝ. තියෙන්නේ ටිකද ටිකෙම ටිකක් හරි දෙන්න. බලන්න කියන්නේ තියෙන්නේ ටිකද ටිකෙම ටිකක් හරි දෙන්න. නොදීන්න එපා. දැන් සමහර දෙන්න කැමති නැහැ දීපුවම තියෙන ටික අඩු වෙයි කියලා. හැබැයි දීමෙන් උත්පත් වෙච්ච කෙනෙක් ලෝකේ නෑ. බුදුහාමුදුරුවෝ කියන ටිකක් හරි දෙන්න. විසාර දෙපාර්ත වැදලා යද්දී කියමු කවුද දෙන්නාට දෙන්න නොදෙන්නාට දෙන්න දෙන්නාට නොදෙන්නාට දෙන්න. කාටවත් නොදෙන්න එපා. දෙන්න ඕනේ හැමෝටම. මගේ ආච්චියා මම පුංචි කාලේ මට කිව්වා පුතේ ගෙදරට හිඟන්නවා කොහොමද නෑ කියලා රවට්ටලා හරවලවන්න එපා කියලා. මම වෙයි කියලා. එපාර අපේ ආච්චි කියනවා නෑ අතරගම දෙයි හාමුදුරුවෝ ගෙවල් වලට එනවලු අපිව චෙක් කරන්න හිඟන්න ඕවේසි. නේ එසා ඔබට කතරගම දෙයි හාමුදුරුවෝ මිස්ටර් කිව්වා මේ හිඟන්න හරවල. එහෙම පැරණි මතයක් තියෙනවා නේද කතරගම දෙයියෝගේ ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් උපාසකයේ ස්වරූපයෙන් එනවලු. අරගෙන හිඟන්නේ කියන වෙලෙන් එනවලු ඇවිල්ලා බලනවලු ඇත්තටම මේ මිනිස්සු ඔය කියන තරම් ගුණධර්ම රකින්නවා. අපේ ආච්චි මට ඔක පුංචි කාලේ කිව්වා. මට දැනුත් දෙවන්නේ හිඟන්නේ කියලා ඇවිල්ලා මොනවද ඉන්නද ආච්චි මතක් කරේ. මම කල්පනා කළා දෙක අතරගම දෙයියෝද දන්නේ නැහැ කියලා. නේ තියෙන්නේ ටිකද ටිකේනෝ ටිකක් හරි
දෙන්න මොකද කොයි වෙලාවෙ හරි ඒක විපාක අපිට හම්බ වෙනවා. බුදුන් ලෝකෙට ප්‍රකාශ කරන්නේ යථා ස්වභාවයේ තේරුම් අරගෙන කල හැකි පින කරගෙන ඒ වෙලාවෙ හිත පිරිසුදු කරමින් මේ ගමන යන්න උත්සාහ කරන්න. ලද දෙයින් සතුටු වෙන්න, නොලද දෙයින් දුක් නොවී ඉන්න. ඒක තමයි වටිනම දේ. ඉතින් කඩිනයක් කරාම ඔයයන්ට ලෝකෝත්තර මාර්ගය දිවෙනවා. මලේදේව මහරහතන් වහන්සේ වටාරම රජමහා විහාරයේ වැඩ සිටපු අවසාන වස් කාලේ. උන්වහන්සේ එතකොට රහත් වෙලා නැහැ, පුතග්ජන හාමුදුරු කෙනෙක්. වස් කාලේ පින්ඩපාත යන උදේට හැමදාම වස් ආරාධනා කරපු අම්මා පන්සලට දානෙ ගේනවා. දවසක් උන්වහන්සේ මේ අම්මාගේ ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා අර වැටම හිටගෙන ඉඳිද්දී මිනිපිරි ඇවිල්ලා ස්වාමීන් වහන්සේ වඩින්න වැඩියා. ආන්දරෝ පාත්‍රය අතට දුන්නාම ගේ ඇතුළට ගෙන පුංචි ගෙවල් නෙපෙවන්නේ දැන් වගේ නෙමෙයි. දැන් ගේ ඇතුළට ගියාම ඉන්නවද කියලා තේරෙන්නේ ඉස්සර ගෙවල් වල ඔය ඉස්සරහෙන් ඇතුළට ගියාම පිටිපැත්ත දොරට යනකම් පේනවා පුංචි කෑල්ල. මෙයා කුස්සියට ගිහිල්ලා බත් මුට්ටියෙන් බත් පූරා බෙදනවා. කාල ගන්නවා. අර යට කීරෙනවා. එතකොට ආන්දරෝ දැනගන්නවා මේ දම් කුඩත් එක්ක බෙදන්නේ. ආන්දරෝගේ පිළිකන්න පැත්තේ හිට ගන්න. එතකොට දකිනවා මුට්ටියේ තියෙන බත් ඔක්කොම පූරවල බෙදලා. මලේදේව හාමුදුරුවෝ දැන් උඹලා කන්නේනවා. අපි යොම කන්නේ ඔය සංගයයට තමයි යොම හරන්නේ. අපි කැදචි චුට්ටක් බිහිලා ජීවත් වෙනවා. මලේදේව හාමුදුරුවෝ ගෙයින් එළියට බහලා එන ගමන් කල්පනා කරනවා. මේ මිනිස්සු දන් දෙන්නේ බඩටත් නොකා. මේ මිනිස්සුන්ගේ බට්ටික කාලා අපි කරන්නේ බුදියන එක නම් අපි සසරේ මේ මිනිසුන්ට නායකාරයෝ වෙනවා. බුදුහාමුදුරුවෝ කියනවානේ එහෙම ගුණවත් නැතුව දායකයාගේ දානේ කන්න එපා යකඩ කුඩි කිරිනවා. ගුණවත් නැහැ කියන්නේ මොකක්ද? ගුණවත් කියලා කියන්නේ මේ හාමුදුරුවෝ මේ රහතන් වහන්සේ නම් වගේ ඉන්නවා කියන එක නෙමෙයි. අඩුම ගානේ ආන්දරට මෛත්‍රී සිතක්වත් තියෙනවා. බුදුහාමුදුරුවෝ කියනවා සතර පරාජිකාවට අංගෙච්ච ආන්දරෝ. ඒ කියන්නේ ආන්දරට එපාම කියපු නරකම වැරදි හතරක් තියෙනවා. කාන්තාවක් එක්ක එකතු වෙන එක, කොරකම් කරන එක, මිනිස්සෙක් ඝාතනය කරන එක සහ තමන් ගාව නැති ගුණ ධර්ම කියන ඒ හතර කරොත් ආන්දරට මහානකමවත් නැහැ කියන්නේ. හැබැයි බුදුහාමුදුරුවෝ කියන ඔය හතර කරපු හාමුදුරුවෝ කෙනෙක් වුණා උදේ ඉඳලා මෛත්‍රී සහගත සිතින් දායකයා දෙන දානේ වළඳනවා නම් ඒ හාමුදුරුවෝත් ණයකාරේ නෙමෙයි. හැබැයි මිනිස්සු කෙනෙක් දැන් ආදෙන්න කවන්න thank you කියලා ආවයන් අන්තලා කිව්වොත් ඒ හාමුදුරන්ට කඳුරන්ද වෙනවා. අර මිනිස්සු අච්චර අමාරුයි කියන දාන්නේ ඒකට වටිනාකමක් දෙන්න ඕනේ. ඒකයි මේ අපේ පරණ ආදරු ක්‍රමවේදයක් හදාගෙන තියෙන දානේ ගෙනාවම බුද්ධ පූජාවල තියන්න ඕනේ. සාකා කියන්න ඕනේ. මිනිසුන්ට ආශිර්වාද කරන්න ඕනේ. මැරිච්ච අයට පින් දෙන්න ඕනේ. ඒ මිනිසුන්ගෙන් දාන්නේ බොහොම ගෞරවයෙන් පිළිගන්න ඕනේ. ඒක අපේ ක්‍රමය. අපි හැමතිස්සෙම මේ පොඩි හාමුදුරුවන්ට කියන්නේ ඒක. මිනිසුන්ගේ හිත් කඩන්න එපා. ඇයි? බොහොම අමාරුවෙන් මේ ටිකක් මම පෞද්ගලිකව දන්නවා මගේ අම්මා ඒකට විදින දුක. අපේ ගමේ පන්සලට මාසේ 30 වෙනිදා අපේ අම්මා දාන දෙනවා. අපි ඉඳාට වෙන කිසිම දෙයක් කරගන්න බෑ. උදේ ඉඳන් දානේ හදලා අපේ අම්මට මම සමහරලාට ගෙදර ගියාම කියනවා ඔය වැඩියනේ 3-4 දෙනා ඉන්න උච්චර නෑ දෙන එක දෙන්න ඕනේ හරියට කියලා. එයාට මම සමහර වෙලාවට කියනවා ඔයා කිහිල්ල මමත් මේ කාලෙකට පස්සේ නෑ ඔය ත්‍රිවිල් එක දාන්න බෑ. මම්ම ගිහින් දෙන්න ඕනේ කියලා එයාත්තර දාන්නේ පටවගෙන ත්‍රිවිල් එක කියලා යනවා. ඇයි බුදුහාමුදුරුවෝ කියලා තියෙනවානේ හැදුවා නම් සියතින් පූජා කරන්න. අනුංගවය නම් දෙපා. ඔය සත්පුරුෂ දාන ගැන කියනවා පළවෙනියට සක්කච්ඡන් දාන. පොදක සකස් කරලා දෙන්න. ඊළඟට තමන් හදපු එක සියතින් දෙන්න. තමන් කියතින් එක අතින් දෙන්නත් එපා. දෙකෙන් දෙන්න. ගෞරවයෙන් දෙන්න. ඊට සිවත දමනක් මෙන් දෙන්න එපා. ආන්දර පාවිච්චි කරත් එකයි නැත්ත් එකයි. එහෙම එපා. මේක බොහොම කැපසරුප් විදිහට දෙන්න. ඊළඟ කර්මඵලය අදහගෙන දෙන්න. ඒක දුන්නොත් තමයි විපාක වැඩි. හරිම සතුටු ජීවිත ගත කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඔබට දේශනා කරන්නේ ඔබේ ජීවිත හැම මොහොතකම ගුණධර්මයෙන් දිනු කරා. ලෝභය අඩු කරා, ද්වේෂය අඩු කරා, මෝහය අඩු කරා, අඩු කර දාන්න. දැන් මගේ දේවාන්දර හිතනවා ණයකාරයෙක් වෙන්න හොඳ නැහැ. මම මේ වස් කාලේ කොහොම හරි ගුණධර්ම දිනු කරන්න.
පවුවෙන්ද උපාසකම්මට ගෝ උපාසකම්මේ හෙට ඉඳන් එක වේලක් දන් දුන්නාම ඇති. උදේ දවල් හවස ගිලන්පත එහෙම ඕනේ එක වේල. ඇයි හාමුදුරනේ මොකද්ද ප්‍රශ්නේ? නෑ කිසි ප්‍රශ්නයක් නෑ. හෙට ඉඳන් මං ටිකක් වැඩිපුර භාවනා කරන්නයි යන්නේ උදකලා වෙන්න ඕනේ එක වේලක් ඇති කියලා. මලේ දේවල් පිළිසෙන් වෙන්නුනා උදකලා වුණා භාවනා කරා. වපුර වසවසක කොහේ වෙද්දී ඔන්න මලේ දේව හාමුදුරුවෝ රහත් වුණා. ලංකාවේ අවසාන ලිඛිත සාක්ෂි තියෙන මහරහතන් වහන්සේ පොල්ගහවෙල වට්ටාරම රජමහා විහාරයේදී රහත් භාවය ප්‍රසන්න කළා. බුදුරජාණන් දේශනා කරනවා ඔය ඇත්තන්ට ලස්සන ගාථාවක්. ඒක තමයි මාතෘකා කළේ. ඒක කියන මම මානි කරගන්න. මොකද ගාථා? පතව්‍ය ඒක රාජ්‍යයේ මුළු ලෝකෙම තියෙන රටවල් ටික අල්ලන්න පුළුවන් එක කොඩියක් යටතට ගේන්න පුළුවන්. එයාට පුළුවන් අධිරාජ්‍යයක් වෙන්න. හැබැයි බුදුහාමුදුරුවෝ කියනවා ඒ අධිරාජ්‍යකමට වැඩිය වටින දෙයක් ලෝකේ තියෙනවා. අධිරාජ්‍යකම වටින ඇයි? අධිරාජ්‍යොත් මැරිලා සමහරලාට අපාය යනවා. ධර්මාශෝක ගිහිල්ලා ඉපදුනේ හිමාල වනාන්තරේ පිපුරෙක් වෙලානේ 584,000 හදලා හිමාල වනයේ පිපුරෙක් වෙලා ඉපදුනා. එයාට හිත හදන්න බැරි නැ නිසා අධිරාජ්‍යය වුණා කියලා වැඩක් නැහැ. දෙක සද්දස්ස ගමනේනවා දිව්‍ය ලෝකේ උඩම ඉඳන් යටටත් යටට ඉඳලා උඩටත් කරගන්නවා. යාමේට දුසිතේ ධාතු මහරජගේ පරිණිත වසවර්තියේ ඔය කොහොම යනවා. යන ගමනේ බුදුහාමුදුරුවෝ කියන එහි අධිපත්‍ය වෙනවා උඩම තියෙන පරිණිත වසවර්තිය. ඒක ඉන්නවනේ උපවාකාර දෙයියේ. එයාට කියන මාර දිව්‍ය පුත්‍රයා. මාරයා කියලා කියන්නේ දිව්‍යතලයේ ඉන්නේ. අපායේ ඉන්න කෙනෙක් නෙමෙයි. ඇයි යාට මාර දිව්‍ය පුත්‍රයා කියන්නේ? එයා තමයි මේ දිව්‍ය ලෝකෙන අකීකරම දෙවියා. කවුරු හරි කෙනෙක් එයා කැමති විදිහට ඉන්නේ නැත්නම් එයා කැමති දඩබ්බර වලට හැදිච්ච මිනිස්සුන්ට කැමති නෑ. ඒකනේ ගුණවත් මිනිස්සුන්ට හරියට කරක ඒ මිනිස්සු දෙද වෙනවා ප්‍රශ්න එනවා විකමක් කරන්නත් බාධා දෙනවා. මාරේ කොටම බාධා කරනවා. මාර දිව්‍ය පුත්‍රයා කැමති නෑ. සහ එයා හැමතිස්සෙම පව් කරනවා අනිත් අයවත් පවෙහි යොදවනවා. ඔතනින් චුත වෙලා එයා වැටෙන්නේ කොහෙද? එයා වැටෙන්නේ අපායේ. උදාහරණයක් ඔය දිව්‍යතල හයේ කරක් ගහ ඉන්න එකත් වැඩක් නැහැලු. මොකද කොයි වෙලාවෙ හරි දුකතියකට වැටෙන්න පුළුවන්. ඊළඟට සබ්බ ලෝකාදි පච්චේ සියලු ලොවටම අධිපති රජ වෙනවා. ඒ රජුන්ට අපි කියනවා සක්විති රජු. හැබැයි සක්විති රජු විනය වරුණාම සාමාන්‍ය තලයකට වැටෙනවා. ඔයත් සක්විති රජ වෙලා තියෙනවා සසර. මතක නැතුව ඇති. මට නම් මතකයි. මම සක්විති රජ වෙලා තියෙනවා. ඒ උස්නි තාම ටිකක් තියෙනවා. මිනිස්සු සමහරවිට මට කියනවා මම දන්නේ නැහැ මට ධාරි කියලා ලොකු ආන්දරන්නේ හරි ලොකු කම කියලා. නේද? මම හරි පඬිතයි. ඉතින් මම කොහොම පඬිතාන්දර කියලා තමයි ඔක්කොම කියන්නේ. නමුත් මිනිස්සුන්ට මම එහෙම එකක් නැහැ. හැබැයි මගේ ස්වභාවයෙන්ම මම ගිහි ගෙදර ඉන්න කාලේ ඉඳන් මගේ ඥාතිත් දන්නවා මම එහෙම ඕනෑමට ඇඟලුම් කම්පාණ්ඩ යන කෙනෙක් නෙමෙයි. අවශ්‍ය දේ කතා කරා හොඳයි කිව්වා කිනා වුණා ඉවරයි. එතනින් එහාට මට නම් බෑ ඉතින් අනේ දෙයියෝ කැටියෝ කියේ එහෙම බෑ. මම ඉතින් එහෙම ලොකුකමක් නෑ මට පුළුවන්කම දෙද්දෝ ලෙඩ වෙච්ච අය බලන්න යනවා මරණයක් වුණොත් එතෙන්ටත් යනවා පුළුවන් නම් හැබැයි කාර්යබහුල හැම එකටම දුවන්න බෑ. පුළුවන් එකට බලනවා නැත්නම් පොඩි හාමුදුරුවෝ හරි මම කියනවා ගිහිල්ලා බලන්න යන්න. ඒ නිසා මේ මාන්නේ කියන එක තියන්න පැත්තට. රාජෝස්නේ තියනවා කියලා කියන්නේ හැමදේම පින්වත්නි ඉතින් ලොකුවට කරන්න ඕනේ කියන අදහස අපිට තියෙනවා. ඔයයන්ට ඇති සක්විති රජ වෙච්ච අය මෙතනක් ඉන්නවා ඔයයන්ට මතක නැහැ. ඒ මතක නැහැ. බුදුහාමුදුරුවෝ දවසක් පාරේදී කඩිලක් පාරපයින්නවා පෙන්නලා කියනවා ආනන්ද මේ කඩිරැලේ සක්විති රජ නොවිච්ච එකෙක්වත් නැහැ. නිකන් හිතන්න කකුල් කයේ පොඩි කූපියක් කඩිය. උත්සක්විති රජ වුණා නම් මේ කකුල් දෙකෙන් පන්සල් දෙන උපාසකම්මල සක්විති රජ වෙන්නේ නැහැ. වෙලා තියෙන්නේ මට සක්විති රජවරු වෙලා හිටපොය තමයි නගර සභාවේ කුඩුරොලිය අද ගුණවාදී. සක්විති රජවරු වෙලා හිටපොය තමයි ත්‍රිවිල් පාක්වල ත්‍රිවිල් දුවයි. සක්විති රජවරු තමයි අද අනුන්ගෙන් අතපාල නිකන් ඇයි සසරේ ඇති පින්බලුණා ඒ වුණාම බැටම ඊට වැඩිය අන්ත දරුණු ප්‍රවාහයක. එනිසා බුදුරුගේ ඔය තුනම වෙන එක හොඳයි. හොඳ වුණාට ඊට වැඩිය වටිනවලු සෝතාපට්ටි පලංගා. ඊතා ඉක්මනට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ඔයයන්ට සසරින් එතර වෙන්න කියනවා.